මැතිතුමන් උපහාරයට ලක් වෙන මොහොත නැත්නම් උපහාර පුදන මොහොත මේ හොල්ලන්න එපා. මම මෙහෙන් දීලා තියෙන එනවා. කැමරා නම් පස්සට ගන්න වෙනවා. එනකොට. ඔව් ඊට පස්සේ කැමරා එකේ මොම්බතියේ ඉස්සරලා නැති. භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සමාදියාමි කාමී පාදේත තිබුණා අපේ හාමුදුරනේ දැන් කීපේ තිබුණේ භාග්‍යවතුනි මේ ස්ථානයත් වේදිකාව විවර කරන්න සූදානම් වෙන වෙලාව ආරාධනා කරනවා රජ समाजवादी जनरजी पूजाराधने रनिए नकुल सन्नादे कपेगी पिंपटुंडुनට නේද අපි විද්‍යාලයේ මහා මහෝපාධ්‍යාය ත්‍රිේන්ද්‍ර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ආවියේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු වැඩමවා වදාළේ තුමන්ලාගේ අවසරයි ආචාර්ය හරණී අමරසූරිය අවසරයි අංක මහා පඬිත් කරකඩ සභාවට පිළිගන්නවා. ඒ වගේම ආධාරණ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, ඒ වගේම යක්කල වික්‍රමාරච්චි, ඒ වගේම අනුරාධපුර අටමස්ථාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඒ වගේම ශ්‍රී ලංකා අමරපුර මානික මහාචාර්ය අප විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ ඕමාගම ධම්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රාමික මහෝපාධ්‍යාය ජේෂ්ඨ මහාචාර්යයන්සේ ජේෂ්ඨ මහාචාර්ය අපේ මඩගම්පිටිය විජිතලේ සභික හැමදෙනාම ඒ වගේම ආරක්ෂක දෙනාම මේ වෙලාවේ බොහොම දයාවෙන් කරුණාවෙන් පිළිගන්නවා. ශ්‍රවණාගාරයේ විවෘත කිරීම අපි පවත්වන්නේ අපේ පල්ලේගම රචනා කරන ලද ගීත ආහාර පුදන්නටයි පළවෙනි උත්සව සභාව. අපි ඒ කාරණාවත් එක්ක අපේ නායක හඳුරුව ඒ වගේ දේශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අති දැවැන්ත කාර්යයක් සිදු කරන විද්වත එතුමාගේ අගය මේ පෙර ඒ වගේම රාජ්‍ය තන්ත්‍රයේ විවිධ නිලකල ධර්මයෙන් එතුමා මේ වැව්පැටි රාජ්‍යයෙන් මතුවන අනේ කරලා තියෙනවා. විශේෂයෙන් අපේ බහුකාර්ය ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු සිදු කරන්න ආරම්භ කරන්නේ. මේ වෙලාවේදී අපිට වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා අතිරේක ලේකම්ලා තිබුණ අපේ කොරෝනා ව්‍යසනයත් එක්ක අපිට ලොකු හයියක් දීලා අවශ්‍ය කරන මගේ ස්තුතිය මේ වෙලාවේදී පුද කරන්න කැමැතියි. ඒ වගේම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අනධ්‍යයන ඩිපාර්ට්මන්ට් එකේ ඩිරෙක්ටර් අපේ අධ්‍යක්ෂකතුමන් ඇතුළු ඒ පැයූ පුන්සදක්සේ ධර්ම සාහිත්‍යයත් ගීත සාහිත්‍යයත් එකලු කළ යතිවරයාණන් වහන්සේ කෙනෙක්ද වන්නාහ.
වර්ෂ 1968ක් වූ මේ මාස 9 වැනි දින ඒ වාසනාවන්ත වැඩි කොටස කොහොමද දකින්නේ නැහැ. ඒ වගේම භූමියනේ දැන් උපහාර පිළිවීමේ මොකද? වයිසත්වයේ අපේ ආන්දෝලනේ මේ සියල්ල ජීවිතයේ අපිට මොනවද සිද්ධ වෙනවා? ඒ අතරවාරේ තමත් ඉතුරු කරන දේ සමාජයට දෙවෙනිවර උපමාරේ ඉදිරි කරන අවස්ථාව. අපි කවුරුත් අපේ ජීවිත කතාවේ එක්තැනකදී රටේ අභිවෘද්ධියට, ඒ අභිවෘද්ධියට මේ රට උසාවත වඩ ගන්නා වෙනස පණ්ඩිත පූජ්‍ය කරගොඩ උයන්ගොඩ ඊනතුරු සිදු වෙනවා ග්‍රන්ථ පොතනම් ලියවුණු ග්‍රන්ථ පොතනම් කියවුණු කලාපයක තමයි මේ අනුරාධපුරයේ ඊටාම වටිනේ පාදක කරගෙන ඒ වගේම අපේ හිරිය පාදක කරගෙන අධ්‍යාපන මාධ්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මෙතිණිය ඇතුළු එමෙතිවරුනි සියලුම ආරාධනාවන්තනි පින්වත්නි මම දීර්ඝ වංශාසනා කරන සූදානම් වන්නේ නැහැ. තාම වටිනා වැදගත් සම්භාවනීය ආලෝකවත් අවස්ථාවක්. මම හරිම සන්තෝෂ වෙනවා මේ වැඩසටහන ඉතාම කෙටියෙන් තාම අලංකෘතව සිදු කිරීමේ කාර්යභාරය අපේ මහෝපාද්‍යය හාමුදුරුවෝ මහාචාර්ය හාමුදුරුවෝ ඇතුළු ඒ මහාචාර්ය ස්වාමීන් වහන්සේලා ආචාර්ය ස්වාමීන් වහන්සේලා ලේකාධිකාරීතුමන් ඇතුළු ඒ සියලුම එකමුතු වෙලා ඉතාම ලස්සනට අලංකෘතව සූදානම් වීම පිළිබඳව පළමුවට මගේ සතුට බල කරනවා මේ දර්ශනීය ශාලාව නිර්මාණය කිරීම පිළිබඳව මම නොයෙක් විශ්වවිද්‍යාලය විතර දිනවා ගිහිල්ලා වෙනවා. නමුත් අපිට හරිය සන්තෝෂ වෙන්න පුළුවන් මේ අනුරාධපුර විශ්වවිද්‍යාලයේ මේ ශාලාව ඉතාම ලස්සන දැකුම් බඩු විශාල පිරිසකට වාඩි වෙන්න ඉන්න හිටින්න කිසිම ප්‍රශ්නයක් නැතුව ලස්සනට වාඩි වෙලා සෝදායි ඉන්න පහසුකම් සලසමින් ඒ වගේම අපේ මහෝපාද්‍යය හාමුදුරුවෝ සිහිපත් කළා ඕනම ආගම් වේදයක් වර්ග වේදයක් නැතුව ඕනම කෙනෙකුට මේ ශාලාවේ වැඩසටහන් පැවැත්වීම සඳහා දෙන ඉඩකඩ පිළිබඳව සඳහන් කළා. ඒක හරිය සන්තෝෂ වෙනවා මෙවැනි විශ්වවිද්‍යාලයක මේ වගේ නිර්මාණයක් ඇති කරගැනීම පිළිබඳව. ඒ පිළිබඳව විශේෂයෙන් මහෝපාද්‍යය හාමුදුරුවෝ වහන්සේලා ඒ වගේම මහාචාර්ය ස්වාමීන් වහන්සේලා ආචාර්ය මණ්ඩලයට ඉස්සදාන උත්සාහයක් වූ රජයට සෑම දිනකටම අපේ සතුට සන්තෝෂය පල්මුකටම පුද කරන්න කැමැතියි. ඊළඟ විශේෂයෙන් මේ සීපත් කරන මේ අවස්ථාවේදී විශේෂයෙන් ගෞරව නාම බොහොම ආශිර්වාදාත්මක ගෞරව නාම ප්‍රදානය කිරීමක් සිදු කළා. අපේ අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේට ඒ වගේම විශේෂයෙන් මහාචාර්ය මද්දුම් බණ්ඩාර මෙතුමාට ඒ වගේම අධිනීතිඥ මහින්ද රළපනා මෙතුමාට මේ අවස්ථාවේදී ගෞරව නාම පුද කළා. අපේ මේ ජීවිතය බලනකොට ඒ වගේ උදාර සේවාවන් සිදු කරපු අය වෙනුවෙන් ගෞරවයක් උපහාරයක් පිළිගැනීම ඉතාම වැදගත් කියන එක මම සඳහන් කරන්න ඕන. ඇදහිීමක් වෙන්න ඕන. අපි බොහෝ වෙලාවට සමාජයේ වැඩ කරනවා අනුන් වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරනවා. ජගත් උපකුලේ බුද්ධ පූජා ලෝකයට උදව් කරන උපකාර කරන ජනතාව ඕතරම් ඉන්නවා. ඒ ඇදහිීමක් ඒ කරමු සේවයේ වර්ණනා කිරීමක් සිදුවන්නේ බොහොම අලාභයි. ඒ වගේ අවස්ථාවක විශේෂයෙන් අපේ අටමස්ථාන නායක හාමුදුරුවෝ කියන්නේ මහා අපේ ආත්මස්ථානයේ කියන්නේ බුදුහාමුදුරුවෝ ජීවමානව දකින්න පුළුවන් ස්ථානයක්. එනිසා
බුදුරජාණන් වහන්සේගේ ජීවන දැක්ම සජීවීව ප්‍රාණවත්ව සංරක්ෂණයකට සෝමමානවත් කරන උතුම් යතීන්ද්‍රයන් වහන්සේ නමක් තමයි අපේ අතමස්ථාන නායක හාමුදුරුවෝ. උන්වහන්සේගේ දැන් මම හිතන්නේ පසුව පින්නයි උන්වහන්සේගේ සංගීත වැඩසටහන් රචනා කරපු නිර්මාණ පිළිබඳව හරිම සන්තෝෂයෙන් සිහිපත් කරන්න ඕන. මිනිසුන්ට සතුටක් සන්තෝෂයක් සැනසීමක් ජනනය වන ආකාරයට ඒ නිර්මාණයන් ඉදිරිපත් කළ දිනවා. බණ පොතේ බුදුහාමුදුරුවෝ නේලා කන්නසුකා හදයන්ගම බහුජනගතා බහුජනමනාපා. හරිම ලස්සනට අහන්න සොරෙන්න හදවතට සැනසීමක් ලබා දෙන්න. බොහෝ දෙනා ප්‍රිය කරන ආස කරන ඔය සංගීතවත් නාදයෙන් සෝමමානත් වීම සඳහා උන්වහන්සේ ඉදිරිපත් කළ රචනා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒකත් ඒ සම්මානසයට උන්වහන්සේගේ උදාර උතුම් සේවාවක් අගයමින් උන්වහන්සේ මේ සංගීත ක්ෂේත්‍රයට මිනිසුන්ගේ හදවතට සෝයක් දෙන්න කරන උදාර මෙයක් අගයමින් කරන මේ උපහාරය අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කළ යුතු වෙනවා. ඒ වගේම අනිත් මම දීපෝ කතා කරන සූදානම් වන්නේ අපේ මහාචාර්යතුමන්ලා දිහා බැලුවා, අපේ මහින්ද රළපනා මහත්මයා දිහා බැලුවා. මේ රට විශාල මේයක් මහාචාර්ය වශයෙන් උපකුලපතිතුමන්ලා වශයෙන් විශ්වවිද්‍යාල සංවර්ධනය කරන ළමා ලෝකයේ ආලෝකපත් කරන ළමා ලෝකයේ ඥානයෙන් පෝෂණය කළ ප්‍රදානය කරන්න මහකුමයක් ඉටුකලයි කියන කමුතින් සිහිපත් කරන්න ඕනේ. නිසා එබඳු උදාර මෙයක් හැම ක්ෂේත්‍රයකින්ම අධ්‍යාපනික සමාජික හැම පැතිකඩකින්ම මහකුමයක් ඉටු කරපු ඒ මත්තුම් බණ්ඩාර මෙතුමාට ඒ වගේම රළපනා මෙතුමාට උපහාරයක් පිළිවීම අපි අගය කළ යුතු වෙනවා. මේ අවස්ථාවේ සන්තෝෂයි පිළිවඳව ඊළඟට මම විශේෂයෙන් සිහිපත් කරන්න ඕන විශේෂයෙන් විශ්වවිද්‍යාලයක් පිළිකොට ප්‍රධාන වශයෙන් භික්ෂුන් වහන්සේගේ ජීවිතය ලස්සන කරන සෝභාවන්ත කරන අලංකාර කරන ඔබ කීර්තිමත් පැවිදි ජීවිතයක් ගත කරන්න උදාර මෙහෙයක් ඉතිරි විශ්වවිද්‍යාලයේදී බණ පොතේ කියනවා පරිපාත භන්තේ භගවා පරිපාත භන්තේ සුගතෝ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන සත්සතිය දීප් වෙනකොට වසවර්ති මාරය ඇවිල්ලා කියනවා බුදුහාමුදුරුවෝ වහන්සේ පිරිනිවන් පාන. දැන් හිටියේ දෙවොන්සේගේ ප්‍රධාන අරමුණ සම්පූර්ණ වුණා. ඒක ඒ සපුරා ගත්තා බුද්ධත්වයට පත් වුණා. දැන් හිටියේ ඇති බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මොකද්ද? මාරය මට බුද්ධත්වයට පත් වීම නෙවෙයි, මගේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ පණිවිඩය මම ලෝකයට දෙන්න ඕන. ඒ නිසා මේ ලෝකයට මේ පණිවිඩය දීලා ඉවරවට පස්සෙයි මම පරිනිර්වාණයටපත් වෙන්නේ. ඒ නිසා ව්‍යක්ත විනීත විසරද බෞද්ධ ධර්මදර ධර්මාන්තරණ ප්‍රතිපන්න වික්ෂි පරපරක් හදන්න ඕන. මේ ශාසනය සෝමමානවත් අලංකාර කරන ශාසනය භව සංරක්ෂණය කරන ආලෝකවත් කරන සංගපරපරක් ඇති කරන්න ඕන. ඒ උදාර කර්තව්‍ය පිළිබඳව සමන කාලය අවශ්‍යයි. මේ ආරමුණ ඉටු කිරීම තමයි මේ භික්ෂු විශ්වවිද්‍යාලයෙන් විය යුත්තේ. ඒ නිසා ඒ උදාර ආරමුණ ඉටු කරන්න මොකද ව්‍යක්ත විනීත විසරද අද ලෝකයේ බුද්ධහමේ පණිවිඩය හරිම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන් යුරෝපීය රටවල බුදුදහම දිහා බාහිර විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකෙට ශ්‍රේෂ්ඨම විද්‍යාඥයෙක්, මනෝවිද්‍යාඥයෙක්, මනෝවෛද්‍යවරයෙක්. නිසා ඒ පණිවිඩයේ ලෝකයට ප්‍රදානය කිරීමේ හැකියාව ශක්තිය තියෙන දැනුම තියෙන බුද්ධිය තියෙන භාෂා ඥානය තියෙන වික්ෂුන් වහන්සේලා ගොඩනැගීම අත්‍යවශ්‍ය කටයුත්තක් වඩ පත් කරනවා. ඒ උදාර අත්‍යවශ්‍ය කටයුත්ත සිදු කිරීම සඳහා අද අපේ මහෝපාද්‍යය හාමුදුරුවෝ හොඳ දැනුම ලබා දෙනවා වගේම බුද්ධිය ලබා දෙනවා වගේම හැකියාව ලබා දෙනවා වගේම උන්වහන්සේලට සංයත සංවර විචි පරපරක් ඇති කරගන්නවා. මොන ප්‍රශ්නාවක් ඒ සියල්ල බැඩගෙන ප්‍රසාදයක විචි පරපරක් ඇති කරගන්නවා. සෑහෙන කැපවීමෙන් කටයුතු කරන මා සන්තෝෂයෙන් සිහිපත් කරන්න ඕන. ඊට වඩා මම කතාන් සූදානම් වන්නේ මම හරිම සන්තෝෂ වෙනවා. මේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය මේ රටට පමණක් නෙමෙයි ලෝකේන දහම් පණිවිඩය ප්‍රදානය කිරීම සඳහා ව්‍යක්ත විසරද සගපුරවරක් සංයත වික්ෂි පරපුරක් ඇති කර ගන්නා මේ ප්‍රයත්නයේ ලොකේ සතුට පර කරමින් ඉදිරියට ශාසනය සෝමමානවත් කර වික්ෂි පිරිසක් දීවීමේ ශක්තිය වාසනාව ධෛර්යය ඇති වේවා ප්‍රාර්ථනා කරමින්
ඒ සඳහා අපේ මහෝපාද්‍ය හාමුදුරුවෝ ආචාර්ය මණ්ඩලයට අනිත් සෑම දිනකටම මේ සත්‍ය ජීවේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. මගේ වචන කීපය සමාප්ත කරනවා. හැම දිනාටම තිරුවන් සරණයි. බලාපොරොත්තු වෙන සිටි මීළඟ කරුණ ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වක හස්සයිට මේ වේදිකාවට අවසරය ලැබෙනවා. දැන් අපි සෝතන වෙන්නේ අමාත්‍යතුමනි මහාචාර්ය සේනානායක කාර්යමෙතුමනි එමින සිටින සියලුම අමුත්තනි මේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්ය ඔබේ පිනවා රංග දක්වාලා එසන්තර චරිතේ අදින්න බුම්බක මසුරු සිතානෝ ඕසත්දම් පුරතේ